Hello coders, ආදරෙන් පිළිගන්නවා JavaScript සිංහලෙන් for beginners video series එකට. අද අපි බලන්න යනවා මොනවාද මේ values කියන්නේ මොනවාද මේ variables කියන්නේ කියලා. ඉතින් මම අන්තිම වීඩියෝ එකේදී කියලා දුන්නා කොහොමද JavaScript file එකක් අපි HTML එක link කරගන්නේ, කොහොමද අපි JavaScript එක වැඩ කරන්න පටන් ගන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකත් ඔයාලට වැදගත් වෙයි. මම ඒක link කරලා තියන එකත් බලන්න. ඉතින් ඔයත් JavaScript මුලින්ද ඉගෙන ගන්න ආස කෙනෙක් නම් ඔයාට මේක වැදගත් කියලා හිතෙනවා නම් channel එක subscribe කරලා තියාගන්න. අලුතෙන්ම දාන videos ඉක්මනින්ම බලන්න. notification bell එකත් on කරගෙන යන්න. හරි. මොනවාද මේ variables කියන්නේ මොනවාද මේ values කියන්නේ? JavaScript වල values කියන්නේ ඕනෑම අගයක්. උදාහරණයක් විදිහට ඔයාගේ නම. එහෙම නැත්නම් ඉලක්කමක්. එහෙම නැත්නම් අපිට පුළුවන් මොන හරි expression එකක්. ඔය ඔක්කොම values JavaScript වල. හරි. එතකොට variables කියන්නේ මොනවාද? variables කියන්නේ ඔයාගේ මේ values තියාගන්න memory එකේ හැදෙන ඉඩට තමයි variable එකක් කියන්නේ. හරි. ඒක තේරෙන්නේ නැතුව ඇති. උදාහරණයක් විදිහට හිතන්න variable එකක් කියන්නේ හරියට නිකන් box එකක් වගේ. ඔයාට ඕන දෙයක් ඒකට දාන්න පුළුවන්. ඒ box එක ඕන තැනක පාවිච්චි කරන්න පුළුවන්. හොඳම උදාහරණය තමයි ඕලගේ කුස්සියේ තියෙන containers එක. කුළු බඩු දාලා තියෙන containers එක. කහ කියලා දා බෝතලයක නම ගහලා තිනවා. ඒකේ කහ කුඩු දාලා තිනවා. හැබැයි ඔයාට ඕන වෙලාවක පුළුවන් ඒකෙන් කහ කුඩු අයින් කරලා ඒකට තුන පහ දාන්න. නැත්නම් තුන පහ ටික අයින් කරලා මිරිස් කුඩු දාන්න. අන්න ඒ වගේ variable එකක් කියන්නේ ඔයාගේ RAM එකේ ඔයාගේ value එකක් වෙනුවෙන් assign වෙන ඉඩට තමයි variable එකක් කියන්නේ. හරි. JavaScript වල variable එකක් assign කරන්න පුළුවන් විදි තුනක් තියෙනවා. පළවෙනි එක තමයි මම කියලා දෙන්නම්. පළවෙනි එක අපි බලමු අද. let කියලා දාලා ඔයාට මේකට කැමති නමක් දෙන්න පුළුවන්. මම දෙනවා first name කියලා මේකට දෙනවා මම අපි channel එකේ නම. හරි. ඔන්න අපි variable එකක් declare කරා. මේකට කියන්නේ variable එකක් declare කරනවා කියලා. variable එකකින් හැමතිස්සෙම දකුණු පැත්තේ තියෙන්නේ අගය, වම් පැත්තේ තියෙන්නේ variable name එකේ නම සහ use කරන keyword එක. හරි. එතකොට මෙතනදී අපි let කියලා keyword එකක් පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන අපි variable එකට නමක් දීලා තියෙනවා. අපි ඊට පස්සේ කියලා තියෙනවා සමාන ලකුණු දාලා මෙන්න මේ අගය මේ variable එකට variable name එකට assign කරගන්න කියලා. මම දැන් මේක console log කරගත්තොත් ඔයාලට බලන්න පුළුවන් first name කියලා මම console එකට log කරාම මම අර variable එකට දීපු අගය browser console එකේ පෙන්නනවා. ඒ වගේම අපිට JavaScript වලින් නීති වගයක් දීලා තියෙනවා variable එකක් define කරන්න. variable එකක් අපිට define කරන්න පුළුවන් යම්කිසි ආකාර කීපයක් තියෙනවා. ඒ ආකාර වලට විතරයි අපිට variable එකක් define කරන්න පුළුවන්. මෙන්න මේ නීති ටික ඔයා අනිවාර්යයෙන්ම අනුගමනය කරන්න ඕන variable එකක් declare කරද්දී. පළවෙනි එක තමයි variable එකක් number එකකින් පටන් ගන්න බෑ. මම first name කියන එකට ඉස්සර ඉලක්කමක් දැම්ම ගමන් එයා error එකක් පෙන්වනවා. syntax error එකක්. syntax error කියන්නේ කෙලින්ම අපි code එක ලියලා තියෙන වචනවල syntax එකේ වැරද්දක් තියෙනවා. ඒතර number එකකින් variable එකක් පටන් ගන්න බෑ. ඊට අමතරව space තියෙන්න බෑ variable එක ඇතුලේ. ඊට අමතරව dollar sign එකයි underscore එකයි හැර වෙන special characters පාවිච්චි කරන්න බෑ. උදාහරණයක් විදිහට at වලින් මට පටන් ගන්න බෑ. percentage mark එකෙන් මට පටන් ගන්න බෑ. ඔක්කොම errors. හැබැයි මට dollar sign එකෙනුයි underscore එකෙනුයි පටන් ගන්න පුළුවන්. ඊට අමතරව මට keywords පාවිච්චි කරන්න බෑ. උදාහරණයක් විදිහට function කියලා මට පාවිච්චි කරන්න බෑ variable name එකකට. function කියලා මට value එකක් assign කරන්න බෑ. ඒක keyword එකක් නිසා. තව මට new කියලා use කරන්න බෑ. ඒ කියන්නේ JavaScript වල keywords මට use කරන්න බෑ. ඊට අමතරව තව standards දෙකක් තියෙනවා. ඒ තමයි ඔයා variable එකක් define කරද්දී variable name එකක් define කරද්දී පුළුවන් තරම් descriptive එක පුළුවන් තරම් විස්තරාත්මකව කියවන්න පුළුවන් විදිහට ඒක ලියා ගන්න ඕන. දෙවෙනි එක තමයි snake case හරි camel case හරි use කරන්න ඕන. snake case කියන්නේ මේ වගේ වචන දෙකක් මැද්දේ underscore එකක් use කරලා ලියනකොට අපි කියනවා snake case කියලා. එහෙම නැතුව පළවෙනි වචනේ පළවෙනි අකුර simple ඉතුරු වචන වල පළවෙනි අකුර capital විදිහට use කරනකොට කියනවා camel case කියලා. ඔයාලට පේනද මේ first name කියන මම ලියලා තියෙන්නේ camel case.
ඉතින් JavaScript වල අපි ගොඩක් වෙලාට යූස් කරන්නේ camel case. ඒ හින්දා හැමතිස්සෙම camel case යූස් කරන්න පුරුදු වෙන්න. ඉතින් අද ඔයා ඉගෙන ගත්තා variable එකක් define කරන්නේ කොහොමද? variable එකක් define කරද්දී තියෙන නීති මොනවද? සහ ඉන්ඩස්ට්‍රි එකේදී පාවිච්චි වෙන ස්ටෑන්ඩඩ්ස් මොනවද කියලා. ඉතින් මේ වීඩියෝ කාට යූස්ෆුල් වුණා නම් මතකතුව channel එක subscribe කරන්න. ඔයාගේ යාළුවෙක්ටත් බලන්න මේක share කරන්න. ඔයාගේ අදහස ඔයාට මේක වැදගත් වුණාද කියලා වගේ ඔයාට තියෙන මේක ගැන තියෙන idea එක comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.